ඉතින් සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් අලුත් ටොපික් එකක් ගැන කතා කරන්න තමයි රයිඩින් CST සයිකල්. මොකක්ද ඒ කියන්නේ කියලා අපි ටග් ගාලා එනං වීඩියෝ එකට ගිහින් බලමු. වීඩියෝ එක බලන්න ආපු ඔයාලව ඉතින් සුබ දවසක් කියලා පිළිගන්නවා මෙන්න අලුත් වීඩියෝ එකක් එක්ක. ඉතින් අපි වැඩි කතාවක් නැතුව අපි ටග් ගාලා ගිහින් බලමු මොකද්ද මේ කතා වෙන දේ ගැන. ඉතින් ආයෝජනයේදී ප්‍රයිස් එක අනිත් සියල්ලටම වඩා වැදගත් වෙන්නේ ඇයි කියලා අපි ටග් ගාලා ඔලුවට දාගමු. ඉතින් මොකක්ද මේ කිව්ව කතාව? අපි ආයෝජනයේදී ප්‍රයිස් එක අනෙක් සියල්ලටම වඩා වැදගත් වෙන්නේ. මොකද අපි දෙයක් මිලදී ගද්දී අපි බලන්නේ ප්‍රයිස් එක කියන එක. ඔයා වාහනයක් ගන්න ගියා වේවා මොන හරි බඩු ටිකක් ගන්න ගියා වෙලා ඒ වෙලාවේ බලන්නේ වාහනයක් ගද්දී මේක දෙන්න පුළුවන් බෙස්ම ප්‍රයිස් එක. අන්න ඒ වගේ තමයි මේකෙදි මේ ප්‍රයිස් එක කියලා සඳහන් වෙන්නේ. ඉතින් අපි ඉතාලම තියෙන චූටි සරල ප්‍රශ්නකින් පටන් ගමුකෝ වැඩේ. ඉතින් ඔයා ෂෙයා මාකට් එකට එන්නේ ඇයි? මොකටද ඔයා ෂෙයා මාකට් එකට එන්නේ? කම්පැනි එකේ ඇනුවල් රිපෝට් කියවන්නද? එහෙම නැත්නම් ෆයිනෑන්ෂියල් ස්ටේට්මන්ට් ඇනලයිස් කරන්නද? නැත්තම් ඩිවිඩන්ඩ් එකතු කරන්නද? මොකටද ඔයා එන්නේ? එහෙම නැත්තම් මුදල් උපයන්නද? ඉතින් මෙතන එන 99.99ක් මේ උත්තරේ වෙන්නේ මුදල් උපයන්න. ඒ කියන්නේ තමන් බිස්නස් එකක් හරි ජොබ් එකක් හරි මොනාම හරි දෙයකින් හොයන සල්ලි ඉතා ආරක්ෂාකාරී ලෙස. පැහැදිලිද? ඉතා ආරක්ෂාකාරී ලෙස ඔය මුදල් ආයෝජනය කළා වැඩි කරගන්න තමයි ඔයාලා මේ මාකට් එකට එන්නේ. ඉතින් ගත්තොත් එහෙම ඊට වඩා රිස්ක් දේවල් තියෙනවා. ඊට වඩා රිස්ක් දේවල් අවම කරගෙන මෙන්න මේ ආයෝජනය කියන එකටත් එන්නේ ආයෝජන රිස්කයක් තියෙන දෙයක්. ඔයා ගාව තියෙන මුදල ආරක්ෂාකාරී ලෙස වැඩි කරගන්න. ඉතින් එහෙම වැඩි කරගන්න ආවහම ඔයාගේ ලාභය තීරණය කරන්නේ කවුද කියලා හිතන්න බලන්න. කම්පැනි එකද? එහෙම නැත්නම් CEOද? නැත්නම් ඇනුවල් රිපෝට් එකද? එහෙම නැත්නම් නිවුස් එකද? නෑ. ඔයාගේ ලාභය හෝ පාඩුව තීරණය කරන එකම එක දෙයක් පමණයි තියෙන්නේ. ඒ මොකද්ද? ප්‍රයිස් එක කියන එකෙන් තමයි ඔයාගේ සම්පූර්ණ ලාභයද එහෙම නැත්නම් පාඩුවක්ද කියන එක සම්පූර්ණයෙන්ම තීරණය වෙන්නේ. ඉතින් ඇයි එහෙම වෙන්නේ? ඉතින් අපි ඒක ගැන පොඩ්ඩක් කතා කරමුකෝ. ප්‍රයිස් එක තමයි ඔයාගේ ආයෝජනයේ අවසානම විනිශ්චයකරු වෙන්නේ. මෙහෙම හිතන්නකෝ. ඔයා ෂෙයා එකක් රුපියල් 100ට ගත්ත කියලා හිතමු. ඒ කම්පැනි එක টොප් කම්පැනි එකක් වෙන්න පුළුවන්. තේරුණාද? අපි ගත්තොත් එම ලංකාවේ නැති ලෝකේ තියෙන Amazon මොනවා හරි තියෙන টොප් කම්පැනියක් වෙන්න පුළුවන්. ඉතින් ෆයිනෑන්ෂියල් රිපෝට් විශිෂ්ට වෙන්න පුළුවන්. ඩිවිඩන්ඩ්ස් හොඳ වෙන්න පුළුවන්. නිවුස් සියල්ලම පොසිටිව් වෙන්න පුළුවන්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ප්‍රයිස් එක රුපියල් 80ට වැටුනොත්. පැහැදිලිද? 100ට ගත්ත එක රුපියල් 80ට වැටුනොත් ඔබ ලාභද? නැහැ. ඔබ පාඩුයි කියන්නේ ඔබේ account එකේ අලාභයක් මේ වෙද්දි රන්නේ. ඔයාගේ account එකේ ලාභය තීරණය වෙන්නේ ඔයා කියවපු report නෙමෙයි. ඔයාට උන අන්න අර පාඩුව මත තමයි ඔයාට මොකද්ද උන මේ price එකෙන් ගත්ත නිසයි මේ පාඩුව උනේ කියන price එක තමයි ඔයාගේ අවසාන තීරණය වෙන්නේ. මොකද 100ට ගත්ත එක දැන් 80ට වැටිලා තියෙන්නේ. දැන් 20ක පාඩුවක් සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් ඔයා මේ වෙලාවේ පාඩුවක් ලබන කෙනෙක්. ඉතින් ගත්තොත් අපි කියන්නේ කම්පැනි එක හොඳ වුණාට ඉන්වෙස්ට්මන්ට් එක ඔයා කරන ආයෝජනය හොඳ නොවෙන්න පුළුවන්. ඉතින් මේක තමයි ගොඩක්ම අය තේරුම් ගන්නේ නැති නොතේරුම් කමකින් ඉන්න ලොකුම වැරදි කාරණාව. හොඳ කම්පැනි එකක මිලදී ගැනීමට. හරිද? හොඳ කම්පැනියක් මිලදී ගැනීම සහ හොඳ ඉන්වෙස්ට්මන්ට් එකක් කිරීම එකම දෙයක් නෙමෙයි. හරිද? හොඳ කම්පැනි එකක් හරිද? වැරදි ප්‍රයිස් එකෙන් මිලදී ගත්තොත් එය නරක ඉන්වෙස්ට්මන්ට් එකක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ නරක ඉන්වෙස්ට්මන්ට් එකක් කියන්නේ ඔයා මිලදී ගන්නේ টොප්ම ප්‍රයිස් වලින්. මාකට් එක දැන් ක්‍රෑෂ් වෙන්න තියෙන්නේ. ඉතින් ඔයා කරපු ආයෝජනේ එච්චර සක්සස් ආයෝජනයක් නෙමෙයි. ඔයා ගත්ත පොසිෂන් එක මේ වෙද්දි ලොස් එකද. ඒ වගේම නෝමල් සාමාන්‍ය දින කම්පැනි එකක්. නිවැරදිම ප්‍රයිස් එකෙන් ඔයා මිලදී ගත්තොත් ඔයා ඒක කරන හොඳ ආයෝජනයක් වෙන්න පුළුවන්. ඒ දෙක අපේ ඔළුවේ තියෙනනේ. ඔයා හොඳ කම්පැනි එකක් වැරදි ප්‍රයිස් එකකින් මිලදී ගත්තොත් ඒක නරක ආයෝජනයක් වෙන්න පුළුවන්. එහෙම ගත්තොත් එහෙම මොකද රීසන් එක? ඔයා ප්‍රයිස් එක කියන එක බැලුවේ නැහැ. හැබැයි ඔයා නෝමල් කම්පැනියක් අපි ගත්තොත් එහෙම සාමාන්‍ය කම්පැනියක් දිහා බලලා හරිද?
නිවැරදි ප්‍රයිස් එකකින් ඔයා මිලදී ගත්තොත් ඒක ඔයාට හොඳ රිටර්න් එකක් ලැබෙන හොඳ ආයෝජනයක් වෙන්න පුළුවන් වෙනවා. ඉතින් අපි ගත්තොත් එහෙම ප්‍රයිස් එක කියලා කියන්නේ මොකක්ද? අපි ගත්තොත් එහෙම ප්‍රයිස් එක කියලා කියන්නේ නම්බර් එකක් නෙමෙයි. පැහැදිලිද? ප්‍රයිස් එක කියලා කියන්නේ අපි ගත්තොත් ලක්ෂ ගාණක් ඉන්වෙස්ටර්ස්ලාගේ තණ්හාව, ආශාව, බය, පැනික් වීම, කොන්ෆිඩන්ස් එක තියා ගැනීම තේරෙනවද? fear and greed කියලා අපි සඳහන් කරනවා. හරිද? ඒ කියන්නේ ආශාව, බය, තණ්හාව ඉතින් ගත්තොත් එහෙම පැනික් වීම අන් අය වගේ දේවල් වල එකතු වෙනවා. මේ කියන්නේ ඒ කියන්නේ සමහර කාලවලදී අපිට පොඩ්ඩක් බය හිතෙනවා. මොකද යුද්ධයක් වගේ දෙයක් ආවම අපිට පොඩ්ඩක් බය හිතෙනවා. එතකොට තව ආර්ථිකය හොඳ ස්ටේබල්ව ගමන් කරනවා නම් අන්න අපිට ආශාව ඇති වෙනවා. ඉතින් අපිට තණ්හාව ඇති වෙලා අපි ගත්ත ස්ටොක් අපි සෙල් කරලා දානවා. එහෙම නැත්නම් බය වෙලා අපි ගත්ත ස්ටොක් අපි සෙල් කරලා දානවා. ඉතින් තනි පුද්ගලයෙක් විදිහට ඔය තීරණ චූටි චූටි තනි තීරණ වුණාට මේ තීරණ පිරිසක් විතර ගත්තාම පිරිසක් විදිහට ගත්තාම මාකට් එකේ ලොකු ක්‍රියාකාරීත්වයක් සිද්ධ කරනවා. ඉතින් එක තැනකට ඌ ඒ සිද්ධ වූ ක්‍රියාවලියේ අවසාන ප්‍රතිඵලය. ඒ නිසා ප්‍රයිස් එක මාකට් සයිකොලොජි එකේ ජීවමාන පිළිඹුවක්. ඒ කියන්නේ මාකට් එක කියන එක රැන්ඩම්ලි ගමන් කරන දෙයක් නෙමෙයි. ප්‍රයිස් එක කියන එක ගමන් කරන්නේ මේ ඉන්න අපි කලින් කතා කරමු මිනිස්සුන්ගේ තියෙන හැසිරීම් රටාවත් එක්ක. හරිද? ඉතින් නිවුස් එකෙන් ලාභ ලබනවාද? අපි ඇත්ත කතාව හිතමුකෝ. හරිද? පොසිටිව් නිවුස් එකක් ආවා. සමහර වෙලාවට පොසිටිව් නිවුස් ආවට මාකට් ප්‍රයිස් එක කඩාගෙන වැටෙනවා. නෙගටිව් නිවුස් එකක් ආවා. සමහර වෙලාවට මාකට් එකේ ප්‍රයිස් එක වැඩෙනවා. ඉතින් ඔයාලා දන්නේ නැති දිට්ටෝ ආවනේ. දිට්ටෝ ආව කාලේ කඩාගෙන වැටුණ මාකට් තියෙනවා සහ දිට්ටෝ ආව කාලේ අප්පුන මාකටොත් එහෙමම තියෙනවා. ඇයි? මොකද මාකට් එකට නිවුස් එක පමණක් ප්‍රතිචාර දක්වන්නේ නැහැ. මොකද මාකට් එකට නිවුස් එක පමණක් ප්‍රතිචාර දක්වන්නේ නැහැ. මාකට් එකට ප්‍රතිචාර දක්වන්නේ මිනිස්සුන්ගේ අපේක්ෂාවන්ට. පැහැදිලිද? මාකට් එක ප්‍රතිචාර දක්වන්නේ මිනිස්සුන්ගේ අපේක්ෂාවලට. ඒ අපේක්ෂාවන් දකින්න පුළුවන් එකම තැන තමයි මෙන්න මේ ප්‍රයිස් එක කියලා කියන්නේ. ඉතින් ප්‍රයිස් එක කියන එක ඔයාට ඇනලයිසිස් කරන්න බැරි නම් මේ මුකුත් කරන්න බැරි වෙනවා. ඉතින් අපි ගත්තොත් එහෙම ප්‍රයිස් ඇනලයිසිස් නැතුව ආයෝජනය කිරීම හරියට කියනවා නම් Google Map නැතුව ගමනක් යනවා වගේ වෙන්න පුළුවන්. වැරදි පාරවල් වලින් යන්න පුළුවන්. ට්‍රැෆික් ඒරියා වල ලොකු ට්‍රැෆික් තියෙන තැන් වලින් අහු වෙන්න පුළුවන්. ඉතින් අවසාන ඩිසිෂන් එකට යන්න. ඒ කියන්නේ වාට යන්න ඕනි තැනට යන්න වැඩි කාලයක් යන්න පුළුවන්. අපි හිතමුකෝ ඔයා කොළඹ ඉන්න කෙනෙක් කියලා. කොළඹ ඉඳන් ඔයා යන්න හදනවා. අපි ගත්තොත් එහෙම නුවර එළියට. හරිද? ඉතින් ඔන්න නුවර එළියේ කොහේ හරි තියෙන අතුරු තැනකට තමයි ඔයාට යන්න ඕනේ. ඔයා මැප් එකක් කියන එක යූස් කරන්නේ නැතුව යන්න try කරනවා. ඔයාට නවතින්න වෙන්නේ ඔයාගේ ගමන තව පහු වෙලා අතුරු පාරවල් වලින් ගිහිල්ලා වැරදි තීරණත් එක්ක. ඉතින් ප්‍රයිස් එක කියලා කියන්නේ මාකට් එකේ ඔයා ඉන්න තැන පෙන්වන මැප් එකක් වගේ දෙයක්. ඉතින් අපි අන්න ඒක ඇනලයිසිස් කරලා අපිට කියන්න පුළුවන් වෙන්න ඕනි අනිවාර්යයෙන්ම. ඉතින් අපි ගත්තොත් එහෙම ඔබ මාකට් එකට මුදල් දාන්නේ කම්පැනි එකට ආදරය කර නෙමෙයි. අනේ මම මේකට පොඩ්ඩක් කැමතියි සල්ලි ටිකක් දානවා කියලා එහෙම දාන්නේ නැහැ. ඔබ මාකට් එකට එන්නේ ලාභයක් ලබා ගන්නයි. ඒ ලාභය තීරණය කරන්නේ ප්‍රයිස් එකෙන්. ඒකේ අවසානයේ තීරණය කරන්නේ ප්‍රයිස් එකෙන්. ඒ නිසා ප්‍රයිස් එක තේරුම් නොගෙන ආයෝජන කරනවා නම් ඉතින් ඒක නිකන් නොදැන ගමනක් යනවා වගේ වැඩක් තමයි මෙන්න මේක. ඉතින් පොඩි වීඩියෝ ක්ලිප් එකකින් තමයි ඔයාලට මෙන්න මේ ටික අරන් ආවේ. අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු තවත් අලුත් දැනුමක් එකතු කරගන්න. ඉතින් එහෙනම් හැමෝටම සුබ දවසක්. ඉතින් අපිත් එක්ක ජොයින් වෙලා ප්‍රයිස් එක කියන එක ඇනලයිස් කරන්න මාකට් ඇනලයිසිස් ගැන ඉගෙන ගන්න ඕනි අය විතරක්. මේක උනන්දුවක් තියන අය විතරක් පහලා තියෙනවා නම්බර්ස් අපිට කතා කරලා අපේ ක්ලාස් වලට ජොයින් වෙලා මාකට් ඇනලයිසිස් කියන එක තනියෙන් කරන්න හරියටම ඉගෙන ගන්න. එහෙනම් හැමෝටම ජය වේවා. Zoom එක අපේ ක්ලාස් එක මෙතනින් මේ සෙෂන් එක ඉවර වෙනවා.